ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්න හදන්නේ මැජික් තෙල් එකක් හදාගන්න විදිය. මැජික් කිව්වේ මම මේක ගෙදර දීම තමයි හදාගන්නේ. අපේ කොණ්ඩේ හිසකෙස් වර්ධනයට හිස්සොරි නැති කරන්න ඔළුවේ කැක්කුමට වගේම කොණ්ඩේ ගැලවෙනවට මේ තෙල් එක හරිම හොඳයි. ඒ වගේම මේක මගේ ගෙදර දීම හදාගන්න තෙල් එකක්. මේකට අවශ්‍ය ද්‍රව්‍ය විදියට ගන්න පුළුවන් රතු ලුණු, උළුහාල්, සැවැන්දරා, තව සුවඳ ගහන්න නෙල්ලි, කුරුඳු පොතු ටිකක්, කළුදුරු, තව උළුහාල්. මේ කොළ පාටින් තියෙන්නේ අපි කරපිංචයි peer කොළයි පොඩ්ඩක් බෙන්ඩර් කරගත්තා. එතකොට තෙල් එකට හොඳට මික්ස් වෙන්න තමයි අපි ඒක පොඩ්ඩක් හොටාගත්තේ. තව අවශ්‍ය වෙනවා හොඳ ගෙදරදී හිඳගත් පිරිසිදු පොල් තෙල්. අපි බලමු හදාගන්න විදිය. මේ තියෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අවශ්‍ය. මුලින්ම භාජනයක් ලිපේ තියලා හොඳ පිරිසිදු පොල් තෙල් මේ විදියට භාජනයට දාගන්න. රත් වෙන්න තමයි හොඳට රත් කරගන්න ඕන. මේ පිරිසිදු පොල් තෙල් හොඳට රත් කරාගත්තයින් පස්සේ තමයි අපි ඉතුරු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාන්නේ. ඉතින් අපේ හිසට හොඳට වදින්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තෙල් එකට හොඳට ඇප්ලයි කරගන්න අපි ටික වෙලාවක් ලිපේ තියලා මේක අපි හදාගන්න ඕනේ. නමුත් ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් කරගන්න නැති වෙන්න අපි වග බලා ගන්න ඕන. නැත්තම් තෙල් එක අමුතු පෙනුමක් සහ දුර්ගන්ධයක් කරගඳක් වගේ කිව්වොත් අපේ භාෂාවෙන් හරි. ඒක නිසා තමයි අපි මේ විදිහට ගානට තියාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි මේ තෙල් එකට අර අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාගන්න ඕන. මුලින්ම කළුදුරු දාගන්නවා. ඊට පස්සේ උළුහාල්, ඊට පස්සේ ටික ටික ඉතුරු ඒවත් අපි ඒ තෙල් එකටම දාන්න ඕන. බලමු අපි ඊට පස්සේ කොහොමද මේ තෙල් එක කොළ පාටට හැදෙන්නේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් අපි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක දාලා පොඩ්ඩක් තෙල් එකේ නටව ගන්න ඕන. හැබැයි කර ගන්න නම් එපා. ඉතුරු ඒවත් අපි ටික ටික ඒ තෙල් එකටම ඇඩ් කරගන්න ඕන. මේ ඉක්මනට ගන්න නම් හදන්න එපා. නමුත් අර මේ ඔය දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ද්‍රව්‍ය කර ගන්නත් හොඳ නෑ. අර තෙල් එකේ කර වුණාම ටිකක් අර මේ බැදුම් අර අපි උයන්නේ බැදුම් සුවඳක් වගේ එනවා. ඒක නොඑන්න අපි ඉතුරු ඒවත් ටික ටික දාගන්න ඕන. මේ වීඩියෝ එකේ තියෙන විදියට අපි ඔක්කොම ටික ටික දාගන්න ඕන. අන්තිමටම තමයි අපි කොටාගත්ත කරපිංච සහ peer කොළ අවශ්‍ය වෙන. peer කොළ අපේ ඉස්සොරි වලට ගොඩක් හොඳයි. ඉස්සොරි නැති කරනවා කරපිංච වලින් කරන්නේ. අපේ හිස කෙස් වර්ධනය සහ ගැලවී යාම නවතිනවා. ඊට පස්සේ මේ දැන් බලන්නකො මේ තෙල් එකට අර මේ ද්‍රව්‍ය ටික දැම්මයින් පස්සේ මේ තෙල් එක හොඳට නටනවා. මේ අර තෙල් එකට ඉක්මනින් උරා ගන්නවා. ටික වෙලාවක් යද්දි මේක හොඳට කොළ පාට ගතියට හැරෙනවා. එතකොට තමයි අපි මේක ලිපින් බා ගන්න ඕන. මේ බලන්න දැන් අපේ තෙල් එක හොඳට කොළ පාටට කොළ පාටක් වගේ පේනවා. කොළ පාටට හුරුවට ඇවිල්ලා තියෙනවා. මේ ඒ කියන්නේ අපේ ඒ ද්‍රව්‍ය ටික හොඳට තෙල් එකට කාවැදිලා තියෙන්නේ. ඒ හින්දා තමයි අර කොළ පාටට පේන්නේ. මේක දැන් අපි ලිපෙන් බාගන්න හොඳම වෙලාව කියලා කියන්න පුළුවන්. බලන්න දැන් තියෙන විදිය කොළ පාට එක තද කොළ පාටට වගේ තෙල් එක පේනවා. ඔයාට හරිම ලේසියෙන් ගෙදරදී කොණ්ඩෙට තෙල් එකක් මේ වගේ හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම සුවඳයි. නියමෙටම ඇවිල්ලා තියෙනවා කියලා අපේ භාෂාවෙන් කියන්න පුළුවන්. මේ බලන්න වීඩියෝ එකේ අන්තිම ලුක් එක අපේ තෙල් එක. මේක මැජික් තෙල් එකක් කිව්වොත්
හරියටම හරි. බලන්නකෝ කොළපාට සැවැන්ද රමුණුත් දාලා හොඳට තියෙනවා. ඔයාලට මේ වගේ තෙල් එකක් හදාගන්න විදිහ අපේ YouTube channel එකෙන් බලන්න පුළුවන්. ගිහින් එන්න බයි බයි.